ආයිබෝන් දොල පුතාල හැමෝටම අදත් මම ඔයගොල්ලන් හැමෝම Let's Learn Commerce with මිනෝෂි නානායක්කාර කියන මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැන් O level විභාගය ළඟින් එන හින්දා ළඟටම එනවා. ළඟටම ඇවිල්ලා අපි නොදැනුවත්වම ඉතින් ඒ හින්දා මම හිතුවා දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ මම දන්නවා පාඩම් කරලා past papers කරලා ගොඩාක් දේවල් කරලා ඇත්තේ. නමුත් සමහරක් වෙලාවට තාමත් දැන් විභාගේ ළඟ වෙන තමයි ඔයගොල්ලන්ගේ ස්ට්‍රෙස් එක වැඩි වෙන්නේ. දැන් තමයි ඔයගොල්ලෝ හිතන්නේ මම දැන් පාඩම් කරපුවා මට මතකයිද මට පේපර් එක අතට ආවම ලියා ගන්න පුළුවන් වේද? ඉතින් මම මෙතනදිත් කියනවා ඕගොල්ලන්ට මම එක්සෑම් ටිප්ස් ගැන කලින් කරලා තියෙනවා පොඩි වීඩියෝ එකක්. ඒක බලන්න. එතකොට ඒක ගොඩක් වැදගත් වෙයි ඕගොල්ලන්ට ඉස්සරහට විභාගෙට මුහුණ දෙන්න. ඉතින් මේ වෙලාවේ මම හිතුවා මගේ සබ්ජෙක්ට් එක ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය. එතකොට මේකේ පොඩක් අපේ කොමර්ස් සබ්ජෙක්ට් එකේ business studies and accounting වල මේ දෙකම පොඩක් කවර් වෙන්න business accounting කියන දෙකම කවර් වෙන්න පොඩි කෙටි ප්‍රශ්න 50ක් ඔයගොල්ලෝ එක කතා කරන්න. මම මෙතෙන්දි කියනවා හැබැයි මේ ඔයගොල්ලෝ දන්නවා මට මේ මුළු සිලබස් එකම මේ වෙලාවේ කවර් කරන්න අමාරුයි. නමුත් මම ටිකක් ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතෙන ඉලක්ක ප්‍රශ්න 50ක් වගේ මෙතන කතා කරනවා. ඒ වගේම අද මම white board එක පාවිච්චි කරලා නැහැ. ඒ කියන්නේ මම මුකුත් accounting ගණන් හදන්න මෙතන බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි business සහ accounting theory ගැන පොඩ්ඩක් කතා කරගෙන යමු. හරි. එහෙමනම් මම ඉස්සෙල්ලාම පටන් ගන්නවා ඔයගොල්ලෝ දන්නම දෙයකින්. අපි පටන් ගමු මොකක්ද ව්‍යාපාරයක් කියන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට ව්‍යාපාරයක් කියන්නේ කොමක්ද කියලා නිර්වචනය කරන්න ඔයගොල්ලෝගේ පේපර් එකේ දීලා තිබ්බොත් මේ වෙද්දී මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා කියලා. අපි බලමු මොකක්ද ව්‍යාපාරයක් කියන්නේ කියලා. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා ඔයගොල්ලෝ දන්නවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ විකිණීම සිදු කරන ඕනෑම සංවිධානයකට අපි කියනවා ව්‍යාපාරයක් කියලා. දැන් මෙතනදී ඔයගොල්ලන්ට පොඩි වැදගත් වුණ වචන කීපයක් තිබ්බා. මිනිස් අවශ්‍යතා උවමනා ඒ වගේම භාණ්ඩ හා සේවා. එතකොට මම මේ හින්දා මේත් එක්කම පොඩ්ඩක් මේ ටික ගැනත් ඔයගොල්ලන්ට විස්තර කරන්නම්. ඔයගොල්ලෝ දන්නවා මිනිස් අවශ්‍යතා කියන්නේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ. එතකොට මේක ඇතුලේ මූලික මිනිස් අවශ්‍යතා වෙනම තියෙනවා. මූලික මිනිස් අවශ්‍යතා අපි සාමාන්‍යයෙන් කියන්නේ මොනවා කියලාද? මූලික මිනිස් අවශ්‍යතා කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි කියන්නේ මිනිසුන්ට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න අවශ්‍ය වෙන දේවල්. හරි. එතකොට එතෙන්දී අපි කතා කරනවා මිනිසුන්ට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න ආහාර ඕනි වෙනවා, ඇඳුම් ඕනි වෙනවා, ඒ වගේම ඉන්න තැනක්, කියන්නේ මොනවා හරි හෙවණක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව අද කාලේ වෙනකොට මේ මිනිස් අවශ්‍යතා මූලික මිනිස් අවශ්‍යතාවලට සෞඛ්‍ය, අධ්‍යාපනය ඔය ඕනි දෙයක් අපිට ගන්න පුළුවන්. ඊළඟට එහෙනම් මොනවාද වමනා කියන්නේ? වමනා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අවශ්‍යතා සපුරා ගන්නා වූ විවිධාකාරයන්. එතකොට ඒ කියන්නේ අවශ්‍යතාවයක් අපි කතා කරොත් එහෙම එක මූලික මිනිස් අවශ්‍යතාවයක් අපි ගත්තොත් ආහාර කියන අවශ්‍යතාවය. එතන ඇත්තටම ඒක අපි දැන් මේක ඔයගොල්ලෝ දන්නවා අපි අවශ්‍යතා වමනා කියන ඒවා වර්ග කරනකොටත් කියනවා අවශ්‍යතා කියන ඒවා ප්‍රාථමිකයි. අවශ්‍යතා කියන ඒවා ජීව විද්‍යාත්මකව අපේ ඇඟ තුලින් අපිට ලැබෙන ඒවා. ඒ කියන්නේ බඩගින්න කියන එක අපිට දැනෙන දෙයක්. හැබැයි උවමනාව කියන්නේ එක එක්කෙනා ඒක සපුරා ගන්න ආකාරයක වෙනස්. දැන් මට බඩගිනි වුණ වෙලාවට මම කන්න කැමති දේ නෙවෙයි ඔයගොල්ලෝ කැමති කන්න බඩගිනි වෙලාවට. ඒ වගේ දැන් මම අඳින ඇඳුම නෙවෙයි ඕගොල්ලෝ අඳින්නේ. ඒතර ඔය අපි එක එකනා මේ අවශ්‍යතා සපුරා ගන්න එක එක ආකාරවලින් ඒවා තමයි උවමනා කියන්නේ. එතකොට එහෙනම් ඒ හින්දාම ඕගොල්ලන්ට පේනවා උවමනා කියන ඒවා අවශ්‍යතා වගේ සරල නැහැ. උවමනා කියන ඒවා සංකීර්ණයි. උවමනා කියන ඒවා පොදු නෑ. එක්කෙනාට වෙනස්. එතකොට විවිධයි. එතකොට ඒ වගේම මේක අපි කියනවා ද්විතීකයි ප්‍රාථමික නැහැ කියන ඒවා. කියන්නේ ඇත්තටම උවමනා කියන එක ව්‍යාපාරිකයන්ට අපි කියන්නේ ව්‍යාපාරිකයන්ට උවමනාවක් කියන එක බිහි කරන්න පුළුවන්. එයාට උවමනාවක් කියන එක ක්‍රියේට් කරන්න හදන්න පුළුවන් දෙයක්. හැබැයි අවශ්‍යතා හදන්න බෑ. එතකොට එහෙනම් ව්‍යාපාරිකයෝ විදියට එයාලට වැදගත් වෙන්නේ උවමනා. මොකද එයාලා එක එක උවමනාවල් හදලා ඒවා විකුණා ගන්න තමයි ඊට පස්සේ උත්සාහ කරන්නේ. හරි. දැන් එහෙනම් මේ අපි පොඩ්ඩක් අවශ්‍යතා උවමනා ව්‍යාපාර ගැන කිව්වා. දැන් ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නය විදිහට. දැන් මම පළවෙනි ප්‍රශ්නේ ඇතුලේ ව්‍යාපාරයක් යනු කොහොමද කියන එකෙන් තමයි අර ටික ඔක්කොම කතා කරේ. දෙවෙනි ප්‍රශ්නේ විදිහට මම ගත්තේ ව්‍යාපාරයක අරමුණු සඳහන් කරන්න කිව්වොත් ඔයගොල්ලෝ මොනවද කියන්නේ? අපි ගොඩක් වෙලාවට මේක අරමුණු දෙකක් සඳහන් කරන්න වගේ තමයි කියන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් එකක් ලාභය
ලාභය කියන එක ගොඩක් ව්‍යාපාරවල අරමුණක්. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරات තියෙනවා. එහෙනම් ලාභ ඉපයීම වගේම ඊට අමතරව තව මොනවද අපිට කියන්න පුළුවන්? පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම. හරි? ඊටත් අමතරව ආදායම් වර්ධනය කිරීම. තමන්ගේ වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. ඔය කියන ඕනිම දෙයක් ඔයගලන්ට ව්‍යාපාර අරමුණු විදියට කියන්න පුළුවන්. ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පහසුම අරමුණු දෙකක් මෙතනදී මතක තියාගන්න. අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ලාභය කියන එක නේද? ලාභ ලැබීම කියන එක, ලාභ ලබා ගැනීම. හරි එහෙම නැත්නම් ඕනනම් ඔයාලට තව කියන්න පුළුවන් පාරිභෝගික අවශ්‍යතා වමනා සපුරාලීම. ඔය විදිහට ඕනිම දෙයක් එතනදී කියන්න පුළුවන් ගුණාත්මක භාණ්ඩ සේවා විකිණීම. ඕනිම අරමුණක් කියන්නේ ඒ විදිහට. හරි. ඊළඟට අපි බලමු අපිට ගිණුම්කරණයේදී නැතිවම බැරි ව්‍යාපාරවල නැතිවම බැරි තව වචනයක් ලාභය. ලාභයක් කියන්නේ මොකක්ද? ඇත්තටම ලාභය කියන එක ඔයා හදන්න දන්නවා එක එක විදිහට. අපි කතා කරා කලින් වීඩියෝස් ඔක්කොගෙම ඔයගොල්ලෝ දැන් හොඳටම දන්නවා කොහොමද ශුද්ධ ලාභය, දල ලාභය ගණනය කරන්න කියලා. එහෙනම් සරලවම ලාභය මොකක්ද ඇහුවොත් ඒත් සමහරලාට ළමයි කලබල වෙනවා. හරි සරල දෙයක්. ලාභය කියන්නේ අපි සමීකරණය කිව්වොත් මුළු ආදායමෙන් මුළු වියදම අඩු කළ පසු ඉතිරි වෙන ප්‍රමාණය තමයි ලාභය කියන්නේ. එහෙනම් ලාභය අපි කොහොමද ගණනය කරන්නේ? ආදායම ඍණ වියදම. ආදායමෙන් වියදම අඩු කරනවා. ඒක තමයි ලාභය. ඒතර accounting වල first අර අනිවාර්ය ගානේ පළවෙනි ගානේ accounting තියෙන part එකේ ගොඩක් වෙලාවට ඔයගලන්ට මේ ලාභය ගණනය කරන්න දෙනවා. එතකොට ඔයගොල්ලෝ අර ලොකු ආදායම් වියදම් නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනය අඳින්න දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිකම්ම ආදායම් ටික අරගෙන ඒකෙන් වියදම් ටික අඩු කරා නම් ඔයාට ලාභය හොයාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු මොකක්ද නිෂ්පාදනයක් කියන්නේ කියලා. නිෂ්පාදනය කියන්නේ මොකක්ද? නිෂ්පාදනය කියන්නේ අපි කලින් කතා කරපු මිනිස් අවශ්‍යතාවන් හා උවමනාවන් සපුරාලන්න භාණ්ඩ සේවා නිර්මාණය කිරීම. ඒ නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කියලා අපි කියන්නේ. මම මේකටම තව පොඩි කෑල්ලක් දැන් එකතු කරන්නම්. නිෂ්පාදන ක්‍රියාවලියේ මොනවාද අධීර කියලා ඔයගොල්ලෝගෙන් ඇහුවොත් ඔයගොල්ලෝ දන්නවා ඕනෙම නිෂ්පාදන ක්‍රියාවලියක අධීර 3ක් තියෙනවා. ඒ තමයි මොනවාද මුලින්ම තියෙන්නේ යෙදවුම්, ඊට පස්සේ ඒ ක්‍රියාවලියේ තියෙන එක අධීර ස්ටෙප්ස් ටික, ඊට පස්සේ අන්තිමට අපිට ලැබෙනවා නිමැවුම්. යෙදවුම් ඊළඟට ක්‍රියාවලියේ අධීරයන්, ඊට පස්සේ එකෙන් එනවා අපිට අන්තිමට නිමැවුම. හරි. ඒත් එක්කම ඊළඟට ඔයගොල්ලන්ගෙන් ගොඩාක් කලාවට අහන ප්‍රශ්නයක් තමයි නිෂ්පාදන සාධක නම් කරන්න. ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදන සාධක 4ක් තියෙනවා කියලා. මොනවාද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. ඒත් එක්කම අහන තව ප්‍රශ්නයක් තමයි නිෂ්පාදන සාධකවල ඒකට ලැබෙන ලැබීම් එක නිෂ්පාදන සාධකයන් වල ඉපැයීම් මොනවාද කියලා. අපි පළවෙනි එක ගත්තොත් පළවෙනි නිෂ්පාදන සාධකයේ භූමිය. භූමිය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ස්වභාව ධර්මයෙන් ලැබෙන ඕනෑම දෙයක් අපි භූමිය කියලා කියනවා. මෙතනදිත් ළමයි සමහරවිට වරද්ද ගන්නවා භූමිය කිව්වහම අපි අපේ ගොඩනැගිලි හදලා තියෙන භූමිය ලෑන්ඩ් කියන එක විතරක් නෙවෙයි මේ කියන්නේ. අපිට ස්වභාවිකව ලැබෙන ඕනි දෙයක් භූමියට අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලට ස්වභාවිකව ලැබෙන දෙයක් කියන්නේ ජලය. ස්වභාව ධර්මයෙන් ඔයා ගංගාවකින් දියැලකින් ජලය ගන්න එක ඒකත් භූමියේ කොටසක්. ඒත් භූමිය. ඊට පස්සේ තියෙනවා ශ්‍රමය. ශ්‍රමය කියන්නේ අපේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදවන මොනවාද? කායික හා මානසික ශක්තියින්. ඇයි ඒක කායික හා මානසික කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා කායික කියන්නේ සමහර අය ඉන්නවා ඒගොල්ලෝගේ කය වෙහෙසා තමයි ශ්‍රමය දෙන්නේ. ඒකට තමයි ඒගොල්ලෝ ඉපැයීමක් ගන්න. සමහර අය මනසින් තමයි සේවය කරන්නේ. උදාහරණයක් විදියට අපි දන්නවා මනස වෙහෙසා වැඩ කරන අය තමයි අපිට ගන්න පුළුවන්. කොයි වගේ කට්ටියද? accountants දැන් උගලගෙන ගන්න ගණදාරි කණකාධිකාරීවරුන් විගණකවරුන් ඔය වගේ අපි සමහරවිට දැන් ගොඩක් අය කැමති ඔයගොල්ලෝ හැමෝම හොඳට ඉගෙනගෙන ඔයගොල්ලෝ කරන්න ඕනි කියලා හිතන ඩ්‍රීම් ජොබ්ස් තියෙන්නේ. ඒ කියන්නේ ඔෆිස් රූම් එකක් ඇතුලේ වැඩ කරන්න. අන්න ඒ වගේ වෙලාවට අපි ඒ වගේ වැඩ කරන අයට අපි කියනවා ඒගොල්ලෝගේ මනස තමයි වෙහෙසලා ඒගොල්ලෝ සල්ලි උපයන්නේ. කය වෙහෙසන කට්ටිය ඒගොල්ලෝගේ ශ්‍රමය. දාඩිය වපුරලා ශ්‍රමය දීලා තමයි, ඒ කියන්නේ කායික ශ්‍රමය දීලා තමයි ඒගොල්ලෝ
මුදල් උපයන්නේ. ඒ තමයි ශ්‍රමය. මේ දෙපැත්තෙම කය වෙහෙසා වැඩ කරන අය වගේම මනස වෙහෙසා වැඩ කරන කියන දෙගොල්ලන්ම ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට තියෙන ප්‍රාග්ධනය. දැන් භූමිය තිබිලා ඊළඟට ශ්‍රමය තිබුණත් වැඩක් නැහැ. අපිට ඕනි වෙනවා අපේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට එක එක මොනවාද අපි කියනවා යන්ත්‍ර උපකරණ මෝටර් වාහන ඔය වගේ දේවල් වල සහාය ඕනි වෙනවා. ඒවට කියනවා ප්‍රාග්ධනය. ඒ කියන්නේ මෙතන ප්‍රාග්ධනය කියන්නේ මිනිසා විසින් සකස් කරන ලද ඕනෑම දෙයක්. ව්‍යාපාරවල නිෂ්පාදන ක්‍රියාවලියන් සඳහා යොදා ගන්න මිනිසා විසින් සකස් කරන ලද ඕනෑම දෙයකට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. මෙතනදී ළමයි සමහරක් වෙලාවට පටල ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අපි ගිණුම් කරණයේ ප්‍රාග්ධනය කියලා අපි කියන්නේ දෙනවා අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදවන ලද මුදල් සහ අනෙකුත් වත්කම් වලට. හැබැයි මෙතන අපි නිෂ්පාදන සාධකවල ප්‍රාග්ධනය කියද්දී ඒ දෙක විතරක් නෙවෙයි. එතනදී අපි අර මිනිසා විසින් සකස් කරන ලද ඕනෑම දෙයක් කියන එක තමයි එතනදී කියන්නේ. ඒතර ගොඩක් වෙලාවට එතනදී උදාහරණ වගේ දන්නවනේ ඔයගොල්ලෝගේ කේස් ස්ටඩි එකේ ප්‍රශ්න අහන්නේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රධාන අනිවාර්ය ප්‍රශ්නයට. එතකොට එතනදී ඔයාට ගොඩක් වෙලාවට ඒක කියවුවාම තේරෙනවා වාහන, යන්ත්‍රෝපකරණ ඒවා තමයි ඔයා ප්‍රාග්ධනයට උදාහරණ විදියට ලියන්න ඕනි. ඊපස්සේ අන්තිමට හැබැයි අන්තිම නිෂ්පාදන සාධකය කියලා අපි අන්තිමට කිව්වට අර භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය තුනම තිබ්බත් වැඩක් නැහැ. මේවා එකට එකතු කරගෙන මනා ලෙස කළමනාකරණය කරලා ඒ කටයුත්ත ඉස්සරහට කරගෙන යන්න මේවා හසුරවන්න ව්‍යාපාරයක් නැත්තම් හඳුන්වා දෙන්න අවශ්‍ය පුද්ගලයා තමයි ව්‍යවසායකත්වයෙන් අපි කතා කරන්නේ. එතනින් ව්‍යවසායකත්වයේ ව්‍යවසායකයා කරන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන මේ නිෂ්පාදන සාධක තුන එකට එකතු කරගෙන මේත් එක්ක මම එක වෙන ප්‍රශ්නයකට දාලා තිබ්බා ව්‍යවසායකත්වය හඳුන්වන්න කියලා. මම මෙතනදී මේකත් හඳුන්වන්නම්. ඒතර ව්‍යවසායකයා කියන කෙනා හැමතිස්සෙම අපි කියනවා එයා නවෝත්පාදනය කරන කෙනෙක්. ඉනෝවේෂන්ස්. අලුත් දෙයක් ලෝකෙට හඳුන්වා දෙන කෙනෙක්ට තමයි ව්‍යවසායකයෙක් කියන්නේ. සමහරවිට දැන් ඔයගොල්ලෝ හිතනවානේ ව්‍යාපාරයක් කරන ඕනෑම කෙනෙක් ව්‍යවසායකයෙක් කියලා. නෑ. එතන වෙනසක් තියෙනවා. අපි ඇත්තටම අපි එහෙම පාවිච්චි කරනවා ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයෝ කියලා කියනවා තමන්ගේම දෙයක් කරන කෙනෙක්ට. හැබැයි එතනදී ඇත්තටම අපි ව්‍යවසායකත්වය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන කෙනෙක් මෙතෙක් නොකරපු යම්කිසි අලුත් දෙයක් ව්‍යාපාර ලෝකයට හඳුන්වා දෙනවා නම්. අපි ඒකට කියනවා නවෝත්පාදනය. කියන්නේ ඉනෝවේෂන්ස් කරන කෙනෙක්. ඒතර මේකෙදි මේ ව්‍යවසායකත්වයේ තියෙන අනිත් ප්‍රධානතම ලක්ෂණය තමයි මේ ව්‍යවසායකයා කියන කෙනා ළමයි හැමතිස්සෙම ව්‍යවසායකයා එයා හරිම එයා ගන්න චැලෙන්ජ් එකක්. ඒ කියන්නේ අපි එතන කියනවා එයා හරිම අවදානම් දැරීම තමයි යාගේ ප්‍රධානතම ලක්ෂණය. එතකොට ඔයාලට දැන් ව්‍යවසායකත්වය කියන එක නිර්වචනය කරන්න කිව්වොත් ඔයා එතනදි කියනවා ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක එකිනෙකට එකතු කර ගනිමින් අවදානමක් දරමින් නවෝත්පාදනයෙහි යෙදෙන්නා තමයි ව්‍යවසායකයා. මේ වචන මේ විදිහටම වෙන්න ඕනේ. නමුත් අර විශේෂ වචන තියෙනවනේ. අවදානම් දැරීම, නවෝත්පාදනයේ යෙදීම, භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන අර අනිකුත් නිෂ්පාදන සාධක මනා ලෙස කළමනාකරණය කිරීම මේවා තමයි අපි ව්‍යවසායකයාගේ කාර්යයන් නැත්නම් ලක්ෂණ කියලාත් අපි කියනවා. කියන්නේ ව්‍යවසායකයාගේ ලක්ෂණ ගත්තොත් එයා අවදානම් දරන පුද්ගලයෙක්. ඒක මං කලිනුත් කිව්වා වගේ. ඒ වගේම එයා නවෝත්පාදනයේ යෙදෙනවා. ඒ වගේම එයා අනිකුත් නිෂ්පාදන සාධකයන් එකිනෙකට කළමනාකරණය කරනවා. එතකොට මේත් එක්කම දැන් ඔයගොල්ලෝ මගෙන් අහයි මේ ලක්ෂණ. ව්‍යවසායකයන්ගේ කාර්යයන් කියලත් සමහර වෙලාවට වෙනම ප්‍රශ්නයක් අහනවා. එතකොට එයාගේ කාර්යයන් කියලා ඇහුවොත් එයා කටයුතු කරනවා කලින් කිව්වා වගේ අවදානම් දරන්නෙක් විදිහට කටයුතු කරනවා. නවෝත්පාදනයේ යෙදෙන්නෙක් අලුත් දේ හඳුන්වා දෙනවා. ඒ වගේම අවදානම් දැරීමම කිව්වා ඊට අමතරව කළමනාකරුවෙක් විදිහටත් එයා අර අනිකුත් නිෂ්පාදන සාධක එකිනෙකට කළමනාකරණය
කළමනාකරණය කරනවා. එතකොට එන නිෂ්පාදන සාධක 4 භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. එහෙනම් මේ හතරට ලැබෙන ඉපැයීම් මොනවාද? අපිට භූමිය කියන දෙයට අපිට ඔයාට භූමිය කියන දේ තේනවා නම් ඒ භූමිය කියන දේෙන් ඔයාට ලැබෙන ඉපැයීම තමයි අපි කියනවා කුලිය, බදු කුලිය. බදු කුලිය කිව්වොත් ඒක මොකද සමහර අය බද්දට සමහර අය කුලියට භූමිය දෙනවානේ. ඊළඟට ශ්‍රමයට ඔයා දන්නවා ලැබෙන්නේ වැටුප් හා වේතන. ඒක වැටුප් කිව්වට ප්‍රශ්නයක් නෑ. ඔයාට ලකුණු ලැබෙනවා වැටුප් හා වේතන. ඊළඟට තියෙන්නේ අපි කතා කරන්නේ තුන්වෙනියට අපිට තියෙන්නේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයට ලැබෙන ඉපැයීම තමයි මොනවද අපි කියන්නේ පොලිය. එතනදී ළමයින්ගෙන් ප්‍රශ්නයක් එනවා ඇයි ප්‍රාග්ධනයට පොලිය කියන්නේ කියලා. එතනදී ගොඩක් වෙලාවට කියන්නේ ප්‍රාග්ධනය අපි ඔයගොල්ලෝ දන්නවා දැන් අයිතිකරුවන් නැත්නම් හිතන්නකෝ දැන් අපි පෞද්ගලික සමාගමක නම් ඔයගොල්ලෝ දන්නවා ප්‍රාග්ධනය යොදන්නේ කවුද? කොටස්කරුවන්. එතකොට කොටස්කරුවන් එහු යොදන මුදල් වෙන මුදලට එයා ප්‍රාග්ධනයේ විදිහට යොදන්නේ මුදල්නේ. එතකොට මුදල් නැත්තම් එයාගේ අපි හිතමු වාහනයක් ඒ මොන දේ වුණත් එයාට රිටර්න් එක විදිහට එයා සමහර වෙලාවට බලාපොරොත්තු වෙන දේ තමයි පොලිය. ඒ කියන්නේ ලාභය තමයි මූලිකව බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව පොලියක්. අපි කියනවා එයා යොදන අතිරේක දේවල් වලට. ඒතර ඒ හින්දා අපි ඒක පොලිය කියලා හඳුන්වනවා. ප්‍රාග්ධනයට ලැබෙන්නේ පොලිය. විවසායකයාට ලැබෙන්නේ එයා මේ හැමදේම කරන්නේ ලාභයක් උපයන්න. එහෙනම් භූමියට, බදුකුලිය, ශ්‍රමයට, වැටුප, ප්‍රාග්ධනයට පොලි සහ විවසායකත්වයට ලාභය. ඔය හතරත් මතක තියාගන්න වැදගත් වෙනවා. අපි දැන් යමු තවත් ප්‍රශ්නයකට. ඊළඟ ප්‍රශ්නය තමයි මම හිතුවා ඊළඟට කතා කරන්න පොඩක් මේ ඒක පුද්ගල හවුල් ව්‍යාපාර ගැන ටිකක්. අපි ඒක පුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් ඒක පුද්ගල ව්‍යාපාර හරිම ලේසියි. ඔයා දන්නවා ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ තනි පුද්ගලයෙකු විසින් ප්‍රාග්ධනය යොදවා ඔහු විසින් ලාභ භුක්ති විඳිමින් තනිවම කළමනාකරණය කරමින් පවත්වාගෙන යන ව්‍යාපාරය. හැබැයි මෙතනදී දැන් ඔයගොල්ලෝ දන්නවා හරිම ලේසි දෙයක් වුණත් හැමදෙස්සම වරද්ද ගන්න දෙයක් තමයි මේ තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් කියන්නේ අයිතිය තියන්නේ ඒ පුද්ගලයාට විතරයි. එකෙන් අදහස් කරන්නේ නැහැ ඒ ව්‍යාපාරයේ ඉන්නේ සේවය කරන්නේ එක පුද්ගලයයි කියලා. ඒක හොඳට මතක තියාගන්න ඕනි තරම් සේවකයෝ ඉන්න පුළුවන්. ලෝකයේ තියෙනවා තනි පුද්ගල ව්‍යාපාර, අයිතිය තියෙන තනි එක පුද්ගලයෙකුට. හැබැයි සේවකයෝ ලක්ෂ ගණන් ඒ ව්‍යාපාරයේ සේවය කරනවා. මෙතන කියන්නේ අයිතිය සහ ප්‍රධාන කළමනාකාරීත්වය කියන එක තියෙන්නේ එයාට. හැබැයි එයා යටතේ තව ඕනි තරම් කළමනාකරු ඉන්න පුළුවන්. ඕනි තරම් සේවකයෝ ඉන්න පුළුවන්. එතන තනි පුද්ගල ව්‍යාපාරයක ඊළඟට ප්‍රශ්න එන්න පුළුවන් අහනවා වාසිය අවාසිය. ඒක හරිම ලේසියි. ඔයාට වාසිය වුන් තරම් කියන්න පුළුවන්. ළමයි ගොඩක්ම කැමැත්තෙන් කියන වැඩිපුරම දෙන එක තමයි ලාභය තනිව භුක්ති විඳිය හැක. ඔව් එහෙම පුළුවන්. ඊට පස්සේ ඉක්මන් තීරණ, ශ්‍රණික තීරණ ගන්න පුළුවන්. හරිම ස්වාධීනයි. තමන්ගේ යටතේ සියලුම පාලනය බලතල තබා ගන්න පුළුවන්. පහසුවෙන් ආරම්භ කළා පවත්වගෙන යන්න පුළුවන්. මොකද නීති අඩුයි. කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඒකට ඒ වගේ දේවල් කියන්න පුළුවන්. ඒ වගේම අවාසි හැබැයි ඒකටත් ළමයි වැඩිහිටියම ලියනවා අලාභයක් වුණොත් තනිව භුක්ති විඳින්න වෙනවා. ඒක භුක්තියක් නෙමෙයි අලාභයක් වුණොත් තනිව විඳ දරා ගන්න වෙනවා. ඊට අමතරව ව්‍යාපාරය ඇත්තටම අපි කියන්නේ එක්ස්පෑන්ඩ් කරන්න. ව්‍යාපාරය එයාට උණි වුණොත් තව දියුණු කරන්න ඉස්සරහට තව ව්‍යාප්ත කරන්න ඒක පොඩ්ඩක් අමාරු වෙනවා. ගොඩක් වෙලාවට තනි පුද්ගලයෙකුට ඔහුගේ තනි ධනෙ. අනිත් එක ඔහු විසින් තනිව ගන්න තීරණ සෑම විටම නිවැරදි තීරණ වෙන්නේ නැහැ. ඒතකොට වැරදි තීරණ වෙන්නත් පුළුවන්. ඒ තමයි එතකොට අපි ඒක පුද්ගල ව්‍යාපාර ගැන කියන්නේ. ඔයත් එක්කම මම පොඩ්ඩක් කතා කරන්නම් මේකට අදාළව යන දෙයක් විදිහට ඒක පුද්ගල ව්‍යාපාරයකට අදාළ වෙන නීති කියලා තියෙනවා. නීති රීති අදාළ වෙනවා හරිම අඩුයි කියලා. හැබැයි එතනදී ඔයගොල්ලෝ දන්නවා ඒක පුද්ගල හවුල් කියන ව්‍යාපාර දෙකටම එක පනතක් බලපානවා. ඒ තමයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. එතනින් කියන්නේ අයිතිකරු එක පුද්ගලයෙක් නම් එක අයිතිකරුවෙක් අයිතිකරුගේ නැත්නම් හවුල් නම් අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් එම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යයි කියලා. එතකොට ඔයගොල්ලෝ මේ ව්‍යාපාර ලියාපදිංචියට අදාළව ඒක පුද්ගල නම් කොහෙද ලියාපදිංචි කරන්නේ? ඔබ දන්නවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නැත්නම් පළාත්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා අවශ්‍ය ලියකියවිලි ඔය ඒවත් පොඩ්ඩක් බලා ගන්න එක ඕගොල්ලන්ට වටිනවා. හරි එතකොට ඇත්තට මේක පුද්ගල ව්‍යාපාරයට එකම එක පනතයි බලපාන්නේ 1918 අංක 6 දාන ව්‍යාපාර නාම ආඥා පනත. හරි ඊළඟට හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර අපි කියනවා පුද්ගලයන් දෙදෙනෙක් හෝ උපරිම 20ක් එකට එකතු වෙලා එක පොදු අරමුණක් වෙනුවෙන් පවත්වාගෙන යන ව්‍යාපාර. එතකොට මේකත් අර ඒක පුද්ගල ව්‍යාපාර වලට බොහෝ සෙයින් සමානයි. අපි ලක්ෂණ කිව්වොත් මම කලින් ලක්ෂණ නොකිය හිටියේ මේ දෙකම එකතු කරලා ලක්ෂණ කියන්න. ඒක පුද්ගල ව්‍යාපාර වගේම හවුල් ව්‍යාපාරයකත් ලක්ෂණ කියන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ දෙකටම පොදු ලක්ෂණ නෛතික පුද්ගල භාවයක් නැහැ. ඒ කියන්නේ නීතිය ඉදිරියේ හවුල් සහ ඒක පුද්ගල ව්‍යාපාර වෙනම ව්‍යාපාරයක් විදිහට සලකන්නේ නැහැ. එහෙම සලකන්නේ නැති වුනහම වෙනම පුද්ගලයෙක් විදිහට එයා සලකන්නේ නැහැ කියන්නේ අයිතිකරුවන්ට ඒගොල්ලෝගේ නමින් තමයි හැමදේම කරන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් අයිතිකරුවන්ට එයාලගේ නම් වලින් තමයි ණයක් ගන්නතොත් ණයක් ගන්න වෙන්නේ. ඒතර ඒක පොඩි දැන් ළමයි අහනවා ඒකේ ඇයි එහෙම මොකක්ද ඒකේ තියෙන අවාසිය? අවාසිය තමයි එතකොට ණය ගෙවුව නැති වුනහම ඒක කෙලින්ම අයිතිකරුවන්ට තමයි අදාළ වෙන්නේ. ව්‍යාපාරයේ නමින් මුකුත් කරන්න බෑ. අනිත් එක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා ණය ලබා දෙනකොට ව්‍යාපාරයන්ට ලබා දෙන ණය ගොඩක් වෙලාවට ලොකු මුදල් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් තනි පුද්ගලයෙක්ට දෙන පෞද්ගලික ණයකට වඩා. personal loans කියලා අපි කියන personal loan එකට වඩා අපි commercial නැත්නම් business loans කියන ඒවා ලොකු ප්‍රමාණයකින් ගන්න පුළුවන්. එතන වාසි ගොඩක් තියෙනවා. ඒවා අපිට ලැබෙන්නේ නැහැ. අනිත් එක වත්කම් ගත්තත්, ගිවිසුම් වලට එළඹුණත්, දැන් ව්‍යාපාරය අපි හිතමු හවුල් ව්‍යාපාරයක් නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක මොනවා හරි ව්‍යාපාරික වශයෙන් මොනවා හරි ප්‍රශ්නයක් වුණා. අපි හිතමු පාරිභෝගිකයෙක්ට ඒ ව්‍යාපාරයෙන් මොනවා හරි ගැටලුවකට මුහුණ දෙන්න උනා. ඒ වගේ වෙලාවට නඩුවක් දාන්න උනත් ඒගොල්ලන්ට දාන්න වෙන්නේ ව්‍යාපාරයේ නමින් නෙවෙයි අයිතිකරුවාට එරෙහිව. මොකද මේ ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් නැති හින්දා. ඒක තමයි ඒකෙන් කියන්නේ. ඊළඟට අපි තව කියනවා මේ දෙකටම අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඔතෙන්දිත් ළමයි අහන මූලික ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපි කියන්නේ හවුල් ව්‍යාපාරයකට අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා? හරි අපි කියමු ඒක පුද්ගල ව්‍යාපාරයක් නම් කරගෙන යන මනුස්සයාට මොනවා හරි වුණා අපි හිත මේ මනුස්සයා නැති වුණා. ඒ වගේ වුණාම එතනින් එහාට ව්‍යාපාරේ කරන් යන්න කෙනෙක් නැහැනේ කියලා. හරි එතෙන්දිත් සමහරවිට අපි කියනවා ළමයි අහනවා ඇයි යාගේ පවුලේ කෙනෙක්ට දැන් තාත්තා නැත්තම් පුතා ව්‍යාපාරේ කරන් යනවානේ. එතකොටයි අපි කියන්නේ අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා. අපි එතෙන්දි කියන්නේ දැන් තාත්තගෙන් පුතාට ව්‍යාපාරේ යනකොට ඒ ව්‍යාපාරේ දැන් ඉන්නේ අලුත් අයිතිකරුවෙක්. කලින් අයිතිකරු නෙවෙයි. ඒ ව්‍යාපාරේ ඒ විදිහටම තියෙන්න පුළුවන්. නමුත් අයිතිකරු වෙන පුද්ගලයෙක්නේ ඒකයි අපි කියන්නේ අඛණ්ඩ පැවැත්මක් නැහැ කියන එක ඒක එම අයිතිය සම්බන්ධයෙන්. හවුල් ව්‍යාපාරත් එහෙමයි. දැන් ඔයා හිතන්න හවුල් කරුවන් 3 දෙනෙක් හිටියා. එක්කෙනෙක්ට මොනවා හරි ප්‍රශ්නයකින්ද ඒ හවුල් ව්‍යාපාරයෙන් අයින් වෙන්න උනා. අනිත් දෙන්නාට දැන් ඉතිරි දෙන්නෙක් ඉන්නවනේ ඒ දෙන්නාට මේ හවුල් ව්‍යාපාරය ඉදිරියට කන්ටිනියු කරන්න පවත්වගෙන යන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ දැනට එකක වෙලා තියෙන්නේ 3 දෙනෙක් අතරේ ලාභ බෙදා ගන්න 3 දෙනෙක් අතර කොහොමද තීරණ වලට එළඹෙන්නේ කියලා 3 දෙනා අත්සන් කරලානේ හවුල් කිවිසුමක් පවත්වගෙන යන්නේ. දැන් ඒක දෙන්නෙක්ට අඩු වෙනකොට 3 දෙනාගේ කවලංගු වෙලා ඒ දෙන්න අලුතෙන් එකකට අත්සන් කරන්න ඕනේ. නැත්නම් අර ගියපු කෙනා වෙනුවට අලුත් කෙනෙක් ගන්නවා නම් ඒත් අලුත් 3 දෙනා අලුත් ව්‍යාපාරයකට අත්සන් දැන් තියෙන්නේ අලුත් හවුල් ව්‍යාපාරයක්. පරණ එක ඉවරයි. පරණ හවුල ඉවරයි. ඒකයි අපි කියන්නේ අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා. ඒතර හවුල් ව්‍යාපාරයක් අපි එක පුද්ගල ව්‍යාපාරයක් එක්ක සංසන්දනය කරනකොට අපිට හවුල් ව්‍යාපාරයක් වාසි සහගතයි කියන්න පුළුවන්. දැන් අයිතිකරු ඔයගොල්ලෝ මේක හරිම ලේසි අර ඒක පුද්ගල ව්‍යාපාරයේ තියෙන අවාසි හවුල් ව්‍යාපාරයේ වාසි විදිහට කියන්න පුළුවන්. ඒක පුද්ගල ව්‍යාපාරයේ අපි කියවනේ අලාභයක් වුණොත් තනිව විඳ දරා ගන්න වෙනවා කියලා. මෙතන අලාභය බෙදී යනවා හවුල්කරුවෝ අතරේ. අනිත් එක අපි කිව්වා ඒක පුද්ගල ව්‍යාපාරයේ තනිව ගන්නා තීරණ වැරදි විය හැක කියලා. මෙතන දැන් එක එක කෝණයන්ගෙන් බලන එක එක නිර්මාණශීලී හැකියාව තියෙන පුද්ගලයෝ එකතු වෙලා ඉන්නවා. එතකොට ඒ අය එකතු වෙලා වැඩ කරනකොට තීරණ ගන්නකොට ගොඩක් ලාට ඒ තීරණ අපි කියනවා කාර්යක්ෂමයි. තනි පුද්ගලයෙක්ට වඩා මේ එකතු වෙලා ගන්න තීරණ කාර්යක්ෂම තීරණ කියලා අපි කියනවා.
හැබැයි ඒ වගේම හවුල් ව්‍යාපාරයක සහ තනි පුද්ගල කියන දෙකටම ඕගොල්ලන්ට එකට පොදුවේ කියන්න පුළුවන් අවාසි විදිහට අඛණ්ඩ පැවැත්මක් නැහැ, නෛතික පුද්ගලභාවයක් නැහැ, අයිතිකරුවාගේ වගකීම සීමා රහිතයි. ඒ තව එකක්. මොකද මේ වගකීම සීමා රහිතයි කියන්නේ? වගකීම සීමා රහිත කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට යොදන ප්‍රාග්ධනය අභිබවා එයාගේ වගකීම යනවා. ඒ කියන්නේ එයාට ව්‍යාපාරේ ණයක් වුණොත්, ව්‍යාපාරේ වහන්න වුණොත් තමන්ගේ පෞද්ගලික දේපල විකුණා හෝ ඒ ණය මුදල් ගෙවන්න වෙනවා. හැබැයි ඊළඟට අපි කතා කරන පෞද්ගලික සමාගම් සීමා සහිත සමාගම් වල එහෙම නැහැ. ඒ වගේ තියෙන්නේ අයිතිකරු. ඒගොල්ලෝගේ අපි අයිතිකරුවන්ට කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සමාගම් වල කොටස්කරුවෝ කියලා. ඒ අය යොදන කොටස් වල වටිනාකමට විතරයි වග කියන්නේ. මේ තමයි එතකොට ඒ සම්බන්ධ ඒවා. එතකොට මෙතන සීමිත වගකීම අසීමිත වගකීම කියලාත් සමහර වෙලාවට අහනවා. ඒ හින්දා මම ඊළඟ ප්‍රශ්නේ විදිහට දැන් සීමිත වගකීම යනු කුමක්ද කියලා අහුවොත් වගකීම සීමිතයි කියන්නේ අයිතිකරුවන් වගකීම දරන්නේ තමා ආයෝජනය කළ මුදල දක්වා පමණයි ව්‍යාපාරයට. එහෙම තියෙන්නේ සීමා සහිත සමාගම් වල විතරයි. ඒතර සීමා සහිත සමාගම් වර්ග දෙකක් ඕගොල්ලෝ දන්නවා. ඒ වර්ග දෙක මොනවාද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් සීමා සහිත පෞද්ගලික, සීමා සහිත පොදු. එතන මේ දෙක කොහොමද වෙනස් වෙන්නේ? සීමා සහිත පෞද්ගලික කියන්නේ එතනදී කොටස් නිකුත් කරන්න පුළුවන්. කොටස් නිකුත් කළ හැක්කේ හරි තමන් දන්න, කියන්නේ තම පවුල හෝ තම මිතුරන් අතරේ පමණයි. එතකොට ඒ කියන්නේ ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කළ නොහැකි. ඒකයි අපි සීමා සහිත පෞද්ගලික සමාගම් කියන්නේ. සීමා සහිත පොදු සමාගමක් කිව්වහම ඔවුන්ට ප්‍රසිද්ධියේ මහ ජනතාවට කොටස් නිකුත් කරන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි ඔයගොල්ලෝ දන්නවා මේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා ෂෙයා මාකට් එකේ ෂෙයාස් විකුණන කට්ටිය. මම හිතනවා ඒ ටිකක් පැහැදිලි කියලා. හරි. ඊට පස්සේ මම ඊළඟට තව පොඩ්ඩක් දැන් ගොඩක් මෙතනින් මට හිතෙනවා කව වුණා කියලා මම පොඩ්ඩක් හිතුවා අලෙවිකරණයේ පැත්තේ ප්‍රශ්න කිහිපයක් කතා කරන්න. අලෙවිකරණය කියන්නේ මොකක්ද ඇහුවොත් එතෙන්දිත් ඔයගොල්ලෝ අලෙවිකරණය කියන එක නිර්වචනය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියනවා අලෙවිකරණය කියන එක ඇහුවම එතෙන්දිත් අර නිෂ්පාදනය වගේම එක ක්‍රියාවලියක් කියන එක මතක තියාගෙන කතා කරන්න. ඒතර අලෙවිකරණය කියන්නේ ඇත්තටම අපි කියනවා ඒත් එහෙමයි මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන්න තමයි කරන්නේ. එතෙන්දී අර ලාභදායී ලෙසත් අපි පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන ඒවා සපුරාලන්න කටයුතු කරනවා අලෙවිකරණය තුලින්. එතකොට අලෙවිකරණයේ වැදගත්ම දේවල් කීපයක් තියෙනවා. එකක් අලෙවිකරණ මිශ්‍රය ඔයාගෙන් අහනවා 4Ps. එක 4Ps කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. මොකද අපි ඉංග්‍රීසි වලින් ඒ වචන හතරම පටන් ගන්නෙ P අකුරෙන් හින්දා අපි 4Ps කියන්නේ අලෙවිකරණ මිශ්‍රය. ඒතර ඒකේ තියෙන P ප්‍රොඩක්ට් ඒ කියන්නේ ඔයා දන්නවා පළවෙනිම ප්‍රොඩක්ට් කිව්වහම එතන එන්නේ අපි නිෂ්පාදිතය කියන එක අපි කතා කරන්නේ. හරි ඊට පස්සේ දැන් භාණ්ඩය ඊළඟට මිල ප්‍රයිස් එක තියෙනවා ප්‍රොමෝෂන් ප්‍රවර්ධනය සහ ස්ථානය ප්ලේස්. ඔය හතර තමයි 4Ps කියන්නේ. මේ 4Ps ඇතුලේ සමහර වෙලාවට ඔයගොල්ලෝගෙන් අහනවා ඒකට අදාළ පොඩි විචල්යන්. දැන් විචල්යන් කිව්වහම ළමයි කලබල වෙනවා. එතනදී දැන් පළවෙනි එක ගත්තොත් නිෂ්පාදිතය. දැන් භාණ්ඩ නිෂ්පාදිතය ඇතුළට අයිති වෙන විචල්යන් තමයි ගුණාත්මක භාවය. ඊළඟට ඒකට අදාළව තව තියෙන ඇසුරුම්, ලේබල්, සන්නම් නාම ඔය ඔක්කොම එන්නේ ඒක ඇතුළට. මිල කියන මේ මිල කියන අලෙවිකරණ මිශ්‍රයක සාධකයක්. ඒ සාධකයේ ඇතුලේ තියෙන විචල්යන් ඇහුවොත් අපිට කියන්නේ ඔයාගේ ගෙවීම් ක්‍රම ගැන ක්‍රෙඩිට් කාඩ්ස් වලින් දෙන ඒවා. ඊට පස්සේ සමහර තව අපි මිල ආශ්‍රිතව කරන සමහර මූල්‍ය කියන්නේ මුදල් වට්ටම්. හැබැයි මෙතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ වට්ටම් කියන එක ප්‍රවර්ධනය යටතේත් එනවා. අලෙවි ප්‍රවර්ධනය යටතේ. ඒතර අලෙවි ප්‍රවර්ධනය යටතේ ගොඩක් දේවල් අපි කතා කරනවා. ඔයගොල්ලන්ට මතකයි නම් අපි ප්‍රොමෝෂන් එක ඇතුලේ කතා කරනවා අර ඍජු විකිණීම, ඩිරෙක්ට් සෙලින්. ඊට අමතරව අපි තව කරන දේවල් අපි දැන් ප්‍රොමෝෂන් මික්ස් එක ඇතුළට ප්‍රවර්ධන මිශ්‍රය ඇතුළට ඇවිල්ලා කතා කරන එකක් තව තමයි අපි කියනවා ප්‍රචාරණය, ඇඩ්වර්ටයිසින්. ඕවා ඒකේ තියෙන ඒ කියන්නේ ඒක ඇතුළේ තියෙන පොඩි පොඩි විචල්යන්. එතකොට ස්ථානය කියන එක ඇතුළේ අපි විචල්යන් කතා කරනවා බෙදා හැරීම ගැන. ස්ථානය කියලුවම මෙතන ගොඩක් වෙලාවට මොන වගේ බෙදා හැරීමකටද යන්නේ? ඍජුව නිෂ්පාදිත
වෛද්‍යකයා විසින් පාරිභෝගිකයාට ඍජුව බෙදා හරිනවද? ඒතර ඍජුව බෙදා හරින්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා එක්ක ඉක්මනින්ම නරක වෙන, නශ්‍ය වෙන දේවල් නැත්නම් වටිනාකමින් ඉතා ඉහළ ඒවා. එතකොට ඒගොල්ලෝ කැමති නැහැ අතරමැදියෝ දාගන්න. හැබැයි අපි ගොඩක් භාණ්ඩ සේවා අතරමැදියෝ කියන්නේ කවුද කිව්වොත් ඔයගොල්ලෝ ඒකත් දන්නවා. සිල්ලර වෙලෙන්දා, තුග වෙලෙන්දා, නියෝජිතයා අතරමැදියෝ. අතරමැදියෝ මාර්ගයෙන් බෙදා හරිනවා. එතකොට ඒ ටික ඔක්කොම අයිති වෙන්නේ ස්ථානය කියන අලෙවිකරණ මිශ්‍රයේ විචල්්‍ය යටතට. හරි එතකොට ඊට පස්සේ මම හිතනවා ඔයගොල්ලෝ දැන් මේ සම්බන්ධයෙන් ඇහුවොත් ඒත් කතා කරන්න පුළුවන් කියලා. ඊළඟට අලෙවිකරණය අහන තවත් කොටසක් තමයි එතකොට ඉලක්ක වෙළඳපොළ කියන්නේ. ඉලක්ක වෙළඳපොළ කියලා එතකොට එතනින් අතරම කියන්නේ තමන්ට වඩාත්ම හොඳින් කියන්නේ ලාභදායීව සහ වඩාත්ම ආකර්ශනීය ලෙස තෘප්තිමත් කරන්න පුළුවන් කොටසක් තෝරගන්න එක තමයි ඉලක්ක වෙළඳපොළ කියන්නේ. දැන් මගේ මෙතන ඉලක්ක වෙළඳපොළ වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ O levels කරන ඕගොල්ලෝ. ඒතර ඒක තමයි මගේ ඉලක්ක වෙළඳපොළ. හරි. එතකොට ඔන්න දැන් මම හිතනවා අලෙවිකරණ සම්බන්ධව ඒ ගැටලු ටිකක් දැන් ඕගොල්ලන්ට තේරෙනවා කියලා. එහෙනම් දැන් මට හිතෙනවා අපි ඊළඟට යමු කියලා. හරි. අපි තව පොඩ්ඩක් එහෙනම් කතා කරමු. පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ. මොකද මේක වැඩිපුර කතා වෙන්නේ නැති මේක ව්‍යාපාර පරිසරය ආශ්‍රිතව එන පොඩි කොටසක්. නමුත් මේක කොහෙවත් highlight වෙලා ඔයගොල්ලන්ට පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව ඔයගොල්ලන්ගේ සිලබස් එකේ කියන්නේ නැහැ. හැබැයි ඒ වුණාට මේ සම්බන්ධයෙන් එක සැරයක් පොඩි ප්‍රශ්නයක් ඇවිත් තිබ්බා පාරිභෝගික ආරක්ෂණය කියන එක සම්බන්ධයෙන් මොකක්ද කියලා. ඒක නිකන් ඔයාලට හිතලා කියන්න පාරිභෝගිකයා ආරක්ෂා කරනවා කියන්නේ අසාධාරණ වෙළඳ ක්‍රියාවලින්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කරන එක. මොනවාද අසාධාරණ වෙළඳ ක්‍රියාවලින් කියන්නේ? දැන් කාලිකුත්තු ආහාර පාරිභෝගිකයන්ට විකුණන එක නැත්නම් ඇසුරුම් වල හරියට අන්තර්ගත වෙන්නේ නැහැ අඩංගු ද්‍රව්‍යයන් ඒ වගේ දේවල්. එතකොට මේ වෙනුවෙන් සාමාන්‍යයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා අපිට තියෙනවා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය කියලා එකක්. එතකොට පාරිභෝගිකයෙක් විදිහට ඔයාට මොන හරි අසාධාරණයක් වුණොත් ඔයාට පුළුවන් ඒකට ගිහිල්ලා ඒ අදාළ ව්‍යාපාරික ස්ථානයට ඒ අදාළ ව්‍යාපාරික සන්නම් නාමයට හෝ ඊට අදාළව ඔයාට ගිහිල්ලා පුළුවන් ඕනිම පැමිණිල්ලක් කරන්න. ඒතර ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. පාරිභෝගික සේවා අධිකාරිය. හරි. ඊට පස්සේ මම හිතුවා තව පොඩ්ඩක් කියන්න කියලා මේකෙන් පස්සේ මොකක්ද අපි පොඩක් කතා කරමු මොනවාද මේ විද්‍යුත් ව්‍යාපාර කියන්නේත් කියලා. මොකද e-commerce නැත්නම් විද්‍යුත් ව්‍යාපාර ගැනත් ප්‍රශ්න අහන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මොකද අපි ඇවිල්ලා මේ වෙද්දි ගොඩක්ම අන්තර්ජාලය ආශ්‍රිතව කටයුතු කරනවා වැඩිනේ. ඒතර අපි කිව්වොත් එහෙම ඇත්තටම විද්‍යුත් ව්‍යාපාරයක් කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම කරන ව්‍යාපාර. ඒතර ඔයගොල්ලෝ eBay, Amazon මේ කේවල් මේකට examples විදියට උන්තරම් කියන්න පුළුවන්. හරි දැන් එහෙනම් මේ තමයි මම පුළුවන් තරම් try කරා. ඔයගොල්ලෝ දන්නවා හැබැයි ඔයගොල්ලන්ට ගොඩාක් තියෙනවා මේ මීට වඩා ගොඩක් ඇත්තටම පාඩම් ගන්න වැඩි. හැබැයි මම මෙතන try කරන්නේ අර අන්තිම වෙලාවේදී ඔයගොල්ලෝ පාඩම් කරලා ඉවර වෙලා විභාගයට යන්න කලින් පොඩ්ඩක් revision එකක් විදිහට මේ ටික cover කරන්න තමයි මම පොඩ්ඩක් මෙතනදී try කරේ. එහෙනම් මම දැන් accounting පැත්ත ගැන චුට්ටක් කතා කරන්නම්. ඔයගොල්ලෝගෙන් ඒතර හැමදෙස්සෙම අහන theory ප්‍රශ්න තමයි accounting සම්බන්ධයෙන් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ඒතර ගිණුම්කරණය කියන්නේ මොකක්ද ඇහුවොත් ඔයාලට කියන්න පුළුවන් ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක්. නේද? ඒ ක්‍රියාවලිය මොනවාද? අධීරයන් ගිණුම් කරන ක්‍රියාවලිය එතනදී මොනවාද කෙරෙන්නේ? මේ ගිණුම් කරන ක්‍රියාවලියේදී කෙරෙන්නේ ඔයගොල්ලෝ දන්නවා එතනදිත් උන්නේ මම ක්‍රියාවලිය මම එක ඉතාල පැහැදිලි කරලා තියෙනවා මගේ කලින් වීඩියෝස් වල කොහොමද මේ ක්‍රියාවලිය යන්නේ කියලා. එතනදී අපි පටන් ගන්න අපේ යෙදවුම් වෙන්නේ ගනුදෙනු. මේ ගනුදෙනු නිමැවුම් කියන අවසාන ගිණුම්. ඒ කියන්නේ ලාභ හොලාභ ප්‍රකාශය සහ මූලතත්ත්ව ප්‍රකාශය කියන තැනට ඒ යෙදවුම් නිමැවුම් වලට ගේන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය කියලා. එතකොට මේකේ අපි ස්ටෙප්ස් තමයි මම අර හැමදාම කියන්නේ ඔයාගේ accounting වල syllabus එක කියලා. ඒක තමයි අපි ඉගෙන ගන්න. එතකොට ඉස්සෙල්ලාම ගනුදෙනුවක් වුණාම ඒක මූලාශ්‍ර ලේඛනයන් පාවිච්චි කරලා මූලික සටහන් පොත්වල අපි සටහන් කරනවා. ඊළඟට ඒක මූලික සටහන් පොත් වලින් ලෙජර් ගිණුම් වලට පිටපත් කරනවා. ඊළඟට අපි ලෙජර් ගිණුම් තුලනය කරනවා. ඒ තුලනය කළ ශේෂයන් අරගෙන ශේෂ පිරික්සුමක් සකස් කරනවා. ඊළඟට ඒ ශේෂ පිරික්සුම පාවිච්චියෙන් අපි හදනවා ලාභ ගිණුම සහ මූල තත්ත්ව ප්‍රකාශය.
හරි. එතන ඒ තමයි ගිණුම්කරණය. ඊට පස්සේ මේත් එක්කම ගිණුම්කරණයේ මූලික අරමුණ කියලා ඇහුවොත් හොඳට මතක තියාගන්න මූලික අරමුණ තමයි තීරණ ගන්න කාටද අයිතිකරුවන්ට සහ ව්‍යාපාරය අපි මෙතෙන්දි කියන්නේ ව්‍යාපාරය සඳහා උනන්දුව දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු ලබා දෙන එක තමයි ගිණුම්කරණයෙන් තියෙන ප්‍රධානතම අරමුණ. ගිණුම්කරන ක්‍රියාවලිය නැත්නම් ගිණුම්කරණය නිර්වචනය කරන්න කිව්වත් එහෙම නිර්වචනය කරන්න පුළුවන් ඔයාට. ඒක තමයි හරි නිර්වචනය වෙන්නේ. එතකොට මොකද තීරණ ගන්න නැත්නම් ව්‍යාපාර සඳහා උනන්දුව දක්වන පාර්ශවයන් සඳහා තීරණ ගැනීමට අවශ්‍ය මූල්‍ය තොරතුරු ලබා දෙන ක්‍රියාවලිය අපි කියනවා ගිණුම්කරණය කියලා. හරි ඊට පස්සේ මෙතනින් පස්සේ ගිණුම්කරණයේදී තව මම මෙතනදී ඔයගොල්ලන්ට මොනවාද හරබැර සම්බන්ධ ගිණුම්කරණ තියරිස් කියලා දෙන්න උනන්දු වෙන්නේ නැහැ. මොකද ඒකට තියෙනවා කලින් වීඩියෝ එක ඒක බලන්න. අපි නිකන් කතා කරමු ගිණුම්කරණයේ ප්‍රධාන වචනයන් කීපයක් ගැන. ඔයගොල්ලෝගෙන් ඇහුවොත් ණය ගැතියන් කියන්නේ මොකද ණය ගැතියෝ ණය හිමියෝ තාමත් පැටලෙනවා සමහර අයට. ණය ගැතියෙක් කියන්නේ ව්‍යාපාරයට මුදල් ගෙවිය යුතු පුද්ගලයෙක්. ඒ කියන්නේ යාපෙන් ණයට භාණ්ඩ හෝ යම් කිසි මොන හරි භාණ්ඩ කියලා තමයි අපි ගොඩක් ලට වාගේ සිලබස් එකේ කතා කරන්නේ. මුදල් ණයට දෙන එක ගැන එතන අපි කතා කරනවා අඩුයි කතා කරන්නේ නැහැ. ඒතර භාණ්ඩ ණයටගෙන පසුව මුදල් ගෙවන්න ඉන්න කට්ටිය. ණය ගැතියෝ. එතන අපි දන්නවා ණය ගැතියෝ අපිට එයා මුදල් ලබා දෙනකන් එයා අපිට වත්කමක්. ඊට පස්සේ අපි ණය හිමියෝ කියන්නේ ව්‍යාපාරය විසින් මුදල් ගෙවිය යුතු පුද්ගලයෝ. අපි යාළඟින් ණයට බඩු වරන් සාම සල්ලි ගෙවලා නැහැ. ඒ අපේ වගකීමක්. මේවතකොට ජංගම කෙටිකාලීන වගකීමක්. ණය ගැතියෝ ජංගම කෙටිකාලීන වත්කමක්. හරි. ඊට පස්සේ මූලාශ්‍ර ලේඛන මම කලින් කිව්වා තැන්දේ මොනවාද ඇහුවොත් මූලාශ්‍ර ලේඛන කියන්නේ ඕනෑම ගනුදෙනුවක් සනාථ කරන ලේඛනයක්. ඒක ඔයා දන්නවා හැම මූලික පොතකටම අදාළ මූලාශ්‍ර ලේඛන තියෙනවා. ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. මුදල් පොතේ තියෙනවා ලදුපත ගෙවීම් වවුචරය, සුළු මුදල් පොතට ආයි සුළු මුදල් ගෙවීම් වවුචරය, ගැනුම් සහ විකිණුම් ජර්නල් සඳහා ඉන්වොයිස් තියෙනවා. ඊට පස්සේ බැංකුවට තමයි ටිකක් වැඩිපුර තියෙන්නේ නේද? බැංකුව පොතට අදාළව අපි කතා කරොත් එහෙම බැංකු ගිණුමට අදාළව වාට ගන්න පුළුවන් බැංකු ගිණුම් ප්‍රකාශන, චෙක් තැන්පත් කිරීමේ ක්විතාන්සි, අගරු චෙක්පත් නිවේදන ඔය ඔක්කොම ටික එකට ලියන්න පුළුවන්. ඊට පස්සේ පොදු ජර්නලයට ආපහු තියෙනවා ජර්නල් වවුචරය. හරි. ඊට පස්සේ මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම මේ තුන ආදන්නවා විශේෂයි. මොකද ඒගොල්ලෝ කරනවා ද්විත්ව කාර්යයක්. එතකොට මොකද්ද මේ ද්විත්ව කාර්යය කියලා අහුවොත් මේ මුදල් පොත, සුළු මුදල් පොත සහ බැංකු ගිණුම ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ඒ අය කටයුතු කරනවා කියලා මොකක් විදිහටද? මූලික සටහන් පොතක් සේම ලෙජර් ගිණුමක් විදිහට. මූලික පොත් සටහන් පොතක් නැත්නම් ජර්නලයක් සහ ලෙජර් ගිණුමක් කියන කාර්යයන් දෙකම ඉෂ්ට කරන හින්දා තමයි ඒගොල්ලෝගේ ද්විත්ව කාර්යයක් කරනවා කියන්නේ. හරි? හරි. ඒකත් මම මෙතන ගොඩාක් පැහැදිලි කරන්නේ නැහැ. කලින් වීඩියෝස් වලින් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. ඊට පස්සේ අපි මම තව දෙකක් කතා කරන්නම්. අපි හිමිකම ගැන කියනකොට අයිතිකරු ව්‍යාපාරයට යොදන මුදල්, කැපිටල් දැන් නැත්නම් ප්‍රාග්ධනය සහ හිමිකම්. ඔය දෙක දැන් තියෙනවානේ. මෙතන හිමිකම් කියන්නේ ඔයා දන්නවා අපි ලෙජරේ බෙදනවානේ වර්ග පහකට වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්. ඒතර මේ හිමිකම් නියෝජනය කරන හිමිකම කියන්නේ ඇත්තටම ව්‍යාපාරයේ අයිතිකරුවාගේ අයිතිය ගැන අපි කතා කරන්නේ හිමිකමෙන්. හිමිකමට අදාළ ගිණුම් වර්ග දෙක තමයි අයිතිකරුගේ ප්‍රාග්ධන ගිණුම සහ ගැනිලි ගිණුම. මේක වෙනස මොකද්ද? මොකද්ද ප්‍රාග්ධනය කියන්නේ? ව්‍යාපාරයේ අයිතිකරු හිමිකරු ව්යාපාරයේ ආයෝජනය කරපු මුදල. මොකක්ද ඊට පස්සේ අපි එහෙනම් මෙතනින් ගැනිලි කියන්නේ? ගැනිලි කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් ලබාගත් මුදල් හෝ අනෙකුත් වත්කම්. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට අපි ගැනිලි කියන්නේ හිමිකම් වර්ගයේ ගිණුමක්. වර්ගය ඇහුවොත් ඔයා කියන්න ඕනේ ඒක හිමිකම් වර්ගයේ ගිණුමක්. හැබැයි එතන ඔයගොල්ලෝ කියනවා දැන් අපි දැන් accounting ගිණුම් කරන මූලධර්ම වලදී අපි කියනකොට කියනවා හැබැයි ගැනිලි වැඩි වෙනකොට අපි ගැනිලි ගිණුම හර කරනවා කියලා. ඒකට හේතුව අපි ආව ගන්නේ ඍණ හිමිකම් ගිණුමක් විදිහට. එතකොට අපි පැටලෙන ඉඳලා අම්මයින්ට මම සමාලාට කියනවා ගැනිලි හර කියලා මතක තියාගන්න වියදමක් විදිහට ඒක හිතන්න කියලා. ගැනිලි වැඩි ඒ කියන්නේ හැබැයි ඒ කියන්නේ ඔයා
accounts වල දානකොට පැටලෙනවා නේද ඍණ හිමිකම් කියලා හිතන්න ගැණිලි හර මොකද වියදමක් වැඩි වෙනවා හර කියලා හිතන්න කියලා. හැබැයි ඒක හිමිකම් වර්ගයේ ගිණුමක් වියදම් වර්ගයේ ගිණුමක් නෙවෙයි. වර්ගය ඇහුවොත් ඔයා කියන්න ඕනි එක හිමිකම් වර්ගයේ ගිණුමක් කියලා. හරි ඊළඟට ආදායම් සහ වියදම්. ආදායම් වියදම් හා ව්‍යාපාර කටයුතු වලින් උපයන දේවල් ආදායම් කියනවා. වියදම් කියන්නේ ඒ ආදායම් ලබා ගැනීමට ව්‍යාපාරය විසින් වැය කරන දේවල්. ඒ දෙකේ හැම තමයි යන්නේ. හරි ඊට පස්සේ ඔයා දන්නවා ඔයාගෙන් ඇහුවොත් එහෙම ලාභ ගිණුම මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ගැන ඒ දෙකේ වෙනස. ලාභ ගිණුම අපිට අවශ්‍ය වෙන්නේ ගම්කිසි ගිණුම් කාල පරිච්ඡේදයක් අවසානයේ ව්‍යාපාරයේ මොනවා හොයන්නද? මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කරන්න. ලාභයක්ද අලාභයක්ද කියලා. ශේෂ පත්‍රය නැත්නම් ඔයාගේ ගිණුම් කරන ඔයාගේ සිලබස් එකේ අපි කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපිට අවශ්‍ය වෙන්නේ ඒ ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානයේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට. හරි. ඊළඟට ඔයාගෙන් අහන්න පුළුවන් බැංකු සැසඳුම් ප්‍රකාශනය සහ බැංකු ප්‍රකාශනය ගැන. ඔය දෙක ළමයි සමහරලාට තියරි ලියනකොට පටල ගන්නවා. බැංකු ප්‍රකාශනය කියන්නේ ජංගම ගිණුම් හිමියෙකුට සෑම මාසයක් අවසානයේදීම ඒ මාසය පුරාවට ජංගම ගිණුම හරහා සිදු කරන ලද සියලුම ගනුදෙනු සඳහන් කරලා අදාළ වාණිජ්‍ය බැංකුව විසින් එම පුද්ගලයාට එවන ලේඛනයක් එවන ප්‍රකාශනයක් තමයි බැංකු ප්‍රකාශනය බැංක් ස්ටේට්මන්ට් එකක් කියන්නේ. එතකොට බැංකු සැසඳුම් ප්‍රකාශය කියන්නේ ව්‍යාපාරය විසින් සකස් කරන ලද බැංකු ගිණුම හා බැංකුව විසින් එවන ලද එම බැංකු ප්‍රකාශනය එකිනෙකට සමාන නොවුහොත් ඒ සඳහා හේතු පැහැදිලි කිරීම සඳහා හදන ප්‍රකාශනෙද කියනවා බැංකු සැසඳුම් ප්‍රකාශය. මේක කියන්න ඕනි හේතු පැහැදිලි කරන්න. සමහර ළමයි ඉන්නවා සමාන කරන්න නෑ. අපි සමාන කරනව නෙවෙයි කරන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයෙන් හේතු වෙනසට හේතු පහදනවා. බැංකුව එවපු බැංකු ප්‍රකාශනය සහ ව්‍යාපාරයේ සකසන ලද බැංකු ගිණුමේ එකිනෙකට වෙනස් ශේෂයන් එනවා නම් ඒ දෙන්න එකිනෙකට සංසන්දනය කරාම ගැලපෙන්නේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ 90%ක්ම. ඒ හින්දා තමයි අපි බැංකු සැසඳුම් ප්‍රකාශයක් හදන්නේ. මට හිතෙනවා ඔයගොල්ලන්ට මේ ටික පොඩක් බලාගත්තොත් ඔයගොල්ලන්ගේ O levels වලට පොඩක් දවසකට කලින් මම දන්නවා දැන් ඔයගොල්ලන්ට බාස්කට් සබ්ජෙක්ට්ස් ඉඳලා මේ සබ්ජෙක්ට්ස් ඇත්තටම වැටෙන්නේ අන්තිම දවසේ. එතකොට ඒ වෙද්දී ගොඩක් ඔයගොල්ලෝ අනිත් ඒවාට පාඩම් කරලා එහෙම සමහර වෙලාවට ඉතින් පොඩක් ෆෙඩ් අප් වෙලා ඉන්නේ. ඒ හින්දා මේක මම හිතනවා ඔයගොල්ලන්ට ඒක ප්‍රයෝජනවත් වෙයි. විභාගයේ දවසට කලින් දවසේ වගේ පොඩ්ඩක් බලා ගන්න පුළුවන් වෙයි කියලා. මට කමෙන්ට් කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි බලමු කොහොමද ඒවට උත්තර දෙන්නේ කියලා. ස්තුතියි.